හායි ළමයි එන්න මේ පැත්තට මෙන්න මේ වගේ රසම රස කඩේ වගේ පරාටා මම දැන් හදන්නේ බෝඩි මේ ඉඳලම හදන්නේ. ඔයාලටත් පුළුවන් මාත් එක්ක මේ වීඩියෝ එකේ රැඳී ඉන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ දේවල් ඉක්මනට හදන්න try කරන්න පුළුවන්. කිසිම අමාරුවක් නැහැ. මම කියලා දෙනවා මේ පියවරෙන් පියවර. ඉතින් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් ළමයි මේ මම අරන් තියෙන්නේ පිටි ග්‍රෑම් මෙතන තියෙනවා 200ක් විතර තියෙනවා. ඉතින් මේ මම මේකට ලුණු දානවා මේ සැහැන්දක් විතර මම දානවා. දාලා හොඳට කවලම් කරනවා. මම ආය මේකට පොල් තෙල් මෙන්න මෙච්චරක් විතර දාගන්නවා. මේ හැඳි එකමාරක් වගේ දාගත්තා. ඒ ටිකක් දාලා මේකට අපි දැන් වතුර දාගන්න ඕනේ. දැන් ළමයි මේකට මම වතුර දාගන්නවා මෙහෙම චුට්ටක්. අර මේ අතේ ඇලෙන්නේ නැති ගන්නට මේකේ මේ ගුලි ටික තියෙන්න ඕනේ අතේ ඇලෙන්නේ නැති ගන්නට. මම හැන්දෙන් තමයි මේ මනාගන්නේ. ආල්ට තියෙන මොකකින් හරි කමක් නැහැ මේ. රෙසින් මනාගන්න. ඔයාලා හොඳ ඉඩ තියෙන මේ භාජනයක් ගන්න. මේ මට ඉතින් තියෙන විදිහට තමයි මම මේ කරන්නේ මොකද. ඉතින් මගේ බෝඩි මේ ගොඩක් භාජන මම ගෙන හැල්ලා නැහැ. අතේ ඇලෙන ගන්නට තියෙනවන තව පිටි චුට්ටක් දාලා ගන්න. මේ අතේ ඇලෙන්නේ නැති වෙන්න බෝල ටික අපි හදා ගන්න ඕනේ. මම මේ ටික මේ කවලම් කරගෙන බෝල ටිකත් හදාගෙන මෙන්න මේ පදම එනකන් හොඳට මේ නීට් කරගන්න ළමයි. මේක ඇලෙන්නේ නැහැ මේ. ඇලෙන්නේ නැහැ. මෙන්න මේ පදම එනකන් හොඳට මේ විනාඩි 2ක් 3ක් විතර හොඳට නීට් කරගන්න. ඊට පස්සේ මේක අපි චූටි බෝල වලට මේ ලොකු බෝල කඩන්න එපා. චූටි බෝල වලට මේ සයිස් එක පේනවා නේද බෝල? චූටි බෝල වලට කඩා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි මේ චූටි බෝල වලට කඩලා ඉවර වෙලා මෙන්න මේ විදිහට අර කඩපු බෝලත් හොඳට නීට් කරගන්න. හලුක වෙලාවක් යන්න නැහැ. මේ ටික හොඳට නීට් කරගන්න. මට මේ ටිකේ බෝල 7ක් මේ හදන්න පුළුවන්. මම මේ චුට්ටක් ලොකු බෝලෙකුත් හදාගත්තා. නැත්තම් මේකෙන් 2ක් හදන්න පුළුවන්. බලන්න ළමයි පිටි ග්‍රෑම් 200ක් වගේ තමයි තිබ්බේ. මේ කඩෙන් ගන්නව නම් කීයද කියලා. හරි. දැන් මම මේකට මෙන්න මේ වගේ පොල් තෙල් එහෙම චුට්ට හලාගෙන යනවා. බෝල වලට පොල් තෙල් මේ තියෙනවානේ. හරි. ඊට පස්සේ මේ අපි දාගත්ත පොල් තෙල් තියෙනවානේ. ආයෙ ටික දාලා මෙන්න මෙහෙම තියන්න ඕනේ. පොල් තෙල් ඕනේ මේකට. පොල් තෙල් දාලා මම ටිකක් මෙහෙම ආයෙ නීට් කරනවා. හැමතැනටම පොල් තෙල් ටික යන විදිහට මම මෙහෙම බෝලේ නීට් කරනවා. හරි. මම දැන් නීට් කරලා ඉවරයි. ඊට පස්සේ පිරිසිදු shopping කවරයක් අරන් මෙන්න මේ ටික හොඳට වහනවා. අර ඇතුළට මොකද කියන්නේ ඒ කියන්නේ හුලං ඒ කියන්නේ යන්නේ නැති වෙන්න හොඳට වහලා මම පැයක් විතර තියනවා ළමයි. පැයක් එකමාරක් විතර තියාගන්නකො. මේ ඔයාලට එහෙම නැත්තම් අර තියාගන්න තරමට තමයි මේක අර තුනී වෙන්නේ. ඒක නිසා මම පැය එකමාරක් විතර තියනවා. ළමයි මේ තියෙන්නේ මේ පැය එකමාරකට පස්සේ ඉතින් මම කරා මේ බෝලයක් කරා
මෙන්න මේක තමයි මේ මැජික් රශ්මියෙන් මෙහෙම හොඳට මට ඉතින් මේ වීඩියෝ කරන ගමන් කරන්න බෑ. මේ මම shopping එකක් කරලා දාලා තියෙන්නේ ඇලෙන්නේ නැති වෙන්න. මේකෙත් පොල් තෙල් චුට්ටක් ගාලා තියෙන්නේ. මෙන්න මේකෙන් තමයි මම හොඳට දෙපැත්තටම හැමෙම ගියතකොට මාර විදියට තුනී වෙනවා මේක. මේ අපි බලමු එකක් මේ මම පෑන් එකේ තමයි දාන්නේ. මොකද මේ තාච්චිය දැම්මොත් දැන් මේ අර රොටි තැටිය දැම්මොත් මේ ඒකටත් තෙල් ගන්න වෙනවා. දැන් තෙල් වැඩිනේ. ඒක නිසා මම පෑන් එකේ හදනවා. ඔයාලා මේ රොටි තැටිය හදනවා නම් තෙල් චුට්ටක් ගාලා ගන්න. මට පෑන් එකේ තියෙන හින්දා මම ඒකේ ලේසියට මම හදනවා. පෑන් එක රත් වෙන්න තියලා තියෙන්නේ. ඔයාලා නම් ඔයාලට රොටි තැටිය නම් තියෙන රොටි තැටිය රත් වෙන්න තියන්න. රත් වුණාට පස්සේ දාන්න රොටි තැටිය නම් තෙල් ටිකක් ගන්න. මම පෑන් එකේ හින්දා තමයි තෙල් ගන්න නැත්තේ. මේ විදිහට තාච්චියට දාලා චූට්ටක් රත් වෙනකන් තියනවා. ගින්දර අඩු කරලා තියන්න. මොකද මේක තුනී නිසා නැත්තම් පිච්චෙන්න වගේ බලනවා. ගින්දර අඩු කරලා විනාඩියක්වත් ඕනේ නැහැ තියන්න. අනිත් පැත්ත දාගමු. මම එක පැත්තක් මේ හදාගත්ත විනාඩියක් එකමාරක් වගේ තමයි ගියේ. ගින්දර අඩු කරලා මම දාන්නේ. ඔයාලත් ගින්දර අඩු කරලාම දාන්න. මේ ඊළඟ පැත්තත් බදිමු. අපි මේ විදිහට ළමයි ඔක්කොම ටික ඔයාලට මේ මම පෙන්නුවා වගේ මෙන්න මේ වගේ එකක් නැත්තම් ඔයාලට අතින් ඉවත් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතින් කරන්න නම් ඔයාලා චුට්ටාර පොල් තෙල් ගාලා මේ විදිහට අයින් කරලා තියන්න ඕනේ. නැත්තම් මේ විදිහට තුනී වෙන්නේ නැහැ. පැය එකමාරක් විතර තියන්න. මම පැය එකමාරක් තියන්නේ උඩරිම. ඒ කියන්නේ මේ ගොඩාක් වැඩි හොඳට තමයි එච්චර වෙලා තියන්නේ. ඇත්තට මේක ලේසියෙන් හදන්න පුළුවන්. මම මේ රවුමට තමයි මේ රොටිය වගේ වඩලා තියෙන්නේ මේ පරාට එක. අපිට අර ඉතින් අතින් අර මේ හොටෙල් වල වගේ අතින් ගගා අර අනිත් පැත්ත හරව කරන්න දන්නේ නැහැනේ. ඒක නිසා තමයි මේ විදිහට කරලා තියෙන්නේ. ඔයාලට කැමති හැඩයකට මේ රොටිය හදාගන්න පුළුවන්. මෙන්න ළමයි මම හදලා ඉවරයි. මේ ඇත්තට මේ බලන්නකො හරිම soft. මේ හරිම ලේසි මේ විදිහට හදන්න. ඔයාලා try කරලා බලන්න. මේ ඇත්තටම කිසිම වෙනසක් නැහැ කඩේවා අපි ගෙදර හදපුවා කියලා. ඔයාලා ගොඩාක් තුනී කරගන්න. එතකොට තමයි අර කඩේ විදිහටම එන්නේ. මම නම් මේ රවුමට හදලා තියෙන කඩේ අර තියෙන කොටුවල ඔයාලට කැමති හැඩයකට හදාගන්න පුළුවන්. මේක ලේසි. ඔයාලත් හදලා බලන්න. මේ වගේ දේවල් හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ දේවල් ඉස්සරහටත් බලන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. bye.